ආයිබෝවන් අද අපි වීඩියෝ එකකින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නිව්ටන්ගේ තුන්වන නියමය. අපි නිව්ටන්ගේ පළමු නියමයයි දෙවන නියමයයි සාකච්ඡා කරා. අද අපි බලාපොරොත්තු වෙන නිව්ටන්ගේ තුන්වන නියමය සවිස්තරාත්මකව ඉගෙන ගන්න. මම හිතනවා අද වීඩියෝ එකකින් ඔයාලට සම්පූර්ණ නිව්ටන්ගේ තුන්වන නියමයේ ගැටලුවක් තිබුණා නම් ඒක ඉතා හොඳින් විසඳ ගන්න පුළුවන් අවස්ථාවක් ලැබෙනවා කියලා. ඉතින් මම ආරාධනා කරනවා අපේ සයන්ස් කුප්පිය YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ series එක ඔයගේ යාළුවන්ට බලන්න share කරන්න කියලා. එහෙනම් ඔයාලට කොලයක් ඕන නෝට් එකක් ඕන නම් ඒකට අවස්ථාව තියෙනවා. ඒක ලියාගන්න. අපි දැන් ගිහම නිව්ටන්ගේ තුන්වන නියමයට. හරිද? එහෙනම් අපි බලමු නිව්ටන්ගේ තුන්වන නියමය කියන්නේ මොකක්ද? මම මේක මෙහෙම ලියන්න. ඒ වань සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන වූද දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූද මොකද්ද? ප්‍රතික්‍රියාවක් ඇත. නිව්ටන්ගේ තුන්වන නියමය. සෑම ක්‍රියාවකට විශාලත්වයෙන් සමාන වූද දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූද ප්‍රතික්‍රියාවක් ඇත. හරි. ඔන්න. මෙතන ගණන් හදන්නේ කියලා ලොකු කතාවක් නේ. හැබැයි මේක යෙදීම් ටිකක් තියෙනවා. අන්න යෙදීම් ටික අපි ගණන් ගන්න ඕන. නිව්ටන්ගේ තුන්වන නියමය කියන්නේ සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන වූද. අපි දන්න බලය කියන්නේ දෛශික රාශියක්. ඊට විශාලත්වයකුත් තියෙනවා දිශාවකුත් තියෙනවා. එහෙනම් විශාලත්වයෙන් සමාන වූද දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූද ප්‍රතික්‍රියාවක් ඇත. එහෙනම් අපි දැන් බලමු මේක ප්‍රායෝගිකව පොඩ්ඩක් යෙදෙන අවස්ථා ටිකක්. හරිනේ. එහෙනම් අපි බලමු ඇවිදීම. හරිනේ. මම කියන ඇවිදීම නිව්ටන්ගේ තුන්වන නියමයට අනුව ක්‍රියාත්මක වෙන්නේ. තුන්වන නියමයට අනුව. හරිනේ. තුන්වන නියමය. බලන්න මෙන්න පුතේ පාදය. මොන පාදේ? එතකොට අපි මෙහෙම ගත්තොත් මේක තමයි ක්‍රියාව. ඔන්න ක්‍රියාව. මේක තමයි ප්‍රතික්‍රියාව. මට ක්‍රියාව කියන්නේ මොකක්ද? ක්‍රියාව අපි කරන්නේ. මොකක්ද අපි කරන්නේ? අපි කරන්නේ පාදය මගින් පොළොව මත පිටුපසට යොදන බලය. ඔන්න ඕක තමයි ක්‍රියාව. ප්‍රතික්‍රියාව මොකද්ද? ප්‍රතික්‍රියාව තමයි පොළොව මගින් පාදය මත ඉදිරියට යොදන බලය. ඔන්න ඉදිරියට යොදන බලය. නිව්ටන්ගේ තුන්වන නියමය. අපි ඇවිදිනකොට ක්‍රියාත්මක වෙන නිව්ටන්ගේ නියමද? තුන්වන නියමය පුතේ. හරි වෙන පාදේ. එහෙනම් පාදය මගින් පොළොව මත පිටුපසට යොදන බලය ක්‍රියාව. එතකොට මේ පොළොව මගින් පාදය මත පුතේ ඉදිරියට යන බලයට අපි කියනවා ප්‍රතික්‍රියාව. මෙන්න මේ ක්‍රියාවයි ප්‍රතික්‍රියාව විශාලත්වයෙන් සමානයි. දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. අපිට මේක පිටිපස්සට මේක ඉස්සරහට. හිතාම්කෝ මේක විශාලත්වයෙන් නිව්ටන් 20යි කියලා තාම. එහෙනම් ප්‍රතික්‍රියාවට කීයද? 20යි. නිව්ටන්ගේ මොන නියමයද? තුන්වන නියමය. හරිනේ. එහෙනම් ඇවිදීමේදී ක්‍රියාත්මක නිව්ටන්ගේ තුන්වන නියමය. අපි තව උදාහරණයක් ගමු. තව උදාහරණයක් ෂෙයා කරන්න.
කතාව උදාහරණ. ඔරුවේ කතාව ගමු. ඔරුවේ කතාව. ඔන්න. ඒ බලන්නකෝ. ඔන්න ඔරුවක් තියෙනවා. ඔන්න හවලා තියෙනවා. මේක ක්‍රියාව. මේක ක්‍රියාව. හරිනේ? ඔන්න ඔය ක්‍රියාව. ප්‍රතික්‍රියාව කො මෙන්න ප්‍රතික්‍රියාව. ඔන්න ප්‍රතික්‍රියාව. හරිනේ? ඔන්න ප්‍රතික්‍රියාව. මේ ක්‍රියාව කියන්නේ මොකක්ද? ක්‍රියාව කියන්නේ අපි කරන දේ. ප්‍රතික්‍රියාව කියන්නේ අපිට ලැබෙන දේ. මට කියන්නේ අපි මොකද්ද කරන්නේ? අපි කරන්නේ මෙන්න මෙච්චරයි. හබල මගින් ජලය මත පිටුපසට බලයක් යොදනවා. හබල මගින් ජලය මත පිටුපසට යොදන බලය. යොදන බලය. හරි. හබල මගින් ජලය මත පිටුපසට යොදන බලය තමයි ක්‍රියාව. ප්‍රතික්‍රියාව කියන්නේ ජලය මගින් මෙතන හරිනේ. අරගෙන ක්‍රියාවනේ. එතකොට මම කියනවා ප්‍රතික්‍රියාව කියන්නේ ජලය මගින් හබල කියන්න එපා ඔරුව මත ඉදිරියට යොදන බලය. ඉදිරියට යොදන බලය. ඕක තමයි මොකද්ද? ප්‍රතික්‍රියාව. දැන් ඔයාලට තේරෙන්න ඕන ක්‍රියාවයි ප්‍රතික්‍රියාවයි මොකද වෙලා තියෙන්නේ? විශාලත්වයේ සමානයි. දිශාවෙන් මොකද වෙලා තියෙන්නේ? ප්‍රතිවිරුද්ධයි. හරි. ඔය සමානද? ඔව් විශාලත්වය සමානයි. පොත් බලයේ දෛශික රාශියක්. යාළුවෝ මේ විශාලත්වයකුත් තියෙනවා. දිශාවක් නෙවෙයි නිශ්චිත දිශාවක් තියෙනවා. අපි තව උදාහරණයක් ගමුකෝ. නුඩගේ තුන්වන නියමෙදින අවස්ථාව. අර බෝලයක් පොරාපැනීම. මොකද පොරාපැනීමයි කියන්නේ මොකක්ද? මොකද පොරාපැනීමයි කියන්නේ බම් ෆේනමයි කියන එක. හරිනේ? මෙන්න පිටිය තියෙනවා. ඔන්න පිටිය තියෙනවා. මෙන්න තියෙන බෝලේ. ඔන්න බෝලේ. එහෙනම් මෙහි බලයක් තියෙනවා. මෙහාට බලයකුත් තියෙනවා. මේක මොකද්ද කියන්නේ? ඒක ක්‍රියාව. මේක කියන්නේ ප්‍රතික්‍රියාව. මට ක්‍රියාව මොකද්ද කියන්නේ? ක්‍රියාව තමයි පුතේ බෝලය මගින්. දැන් මෙයා තමයි බෝලය. හරිනේ? මේ මොකද්ද මේ? මේක බෝලය මේ. මේ මොකද්ද මේ? මේක බිත්තිය. ඔන්න බිත්තිය. එතන මොකද්ද ක්‍රියාව? ක්‍රියාව තමයි බෝලය මගින් බිත්තිය මත යොදන බලය. බිත්තිය මත යොදන බලය. ඔන්න ඔක තමයි ක්‍රියාව. මේ ප්‍රතික්‍රියාව මොකද්ද? ප්‍රතික්‍රියාව තමයි බිත්තිය මගින් බෝලය මත යොදන බලය. හරිද බලන්න? අපිට බල ලකුණු කරන්න එනවනේ. ඒ බල ලකුණු වලට කොහොමද? නිදහස් අතින් බල ලකුණු කරන්න එපා. අඩුල භාවිතා කරන්න ඔයා. අඩුල භාවිත කළා අඳින්න. හරිනේ? එහෙනම් මෙන්න ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව. එතකොට මේ ක්‍රියාවයි ප්‍රතික්‍රියාවයි මොකද්ද වෙන්නේ? විශාලත්වයෙන් සමානයි. දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. න්‍යූටන්ගේ මොන නියමයේද? තුන්වන නියමය. තව උදාහරණයක් අපි ගමුද? ඔව්. තව උදාහරණයක් ගමු. අර බැලුම් බෝල කතාව ගන්න. මොන පුතේ බැලුම් බෝලයක් තියෙනවා. හරිනේ? මොන බැලුම් බෝලයක් තියෙනවා. දැන් මොකද වෙන්නේ? මේ බැලුම් බෝලේට අපි වාතය පුරලා අතාරනකොට බැලුම් බෝලේ උඩ යන්නේ. මෙන්න හේතුව. පුතේ මේ බැලුම් බෝලයේ තුල හිර වෙලා තියෙන වාතය පිටිපස්සට තල්ලු වෙනවා. ඒක තමයි ක්‍රියාව. එතකොට මේ එළියට යන වාතය මගින් බැලුම් බෝලේ මත උඩ බලයක් ඇති කරනවා. ඒක ප්‍රතික්‍රියාව.
මේක ප්‍රතික්‍රියාව. ක්‍රියාව කියන්නේ මොකද්ද? ක්‍රියාව කියන්නේ බැලූනේ මගින් වාතය මත පහළට යොදන බලය. ඔන්නෝක තමයි ක්‍රියාව. හරිනේ? බැලුනේ මගින් එයා තුල හිරලා තියෙන වාතය මත පහළට යොදන බලය තමයි ක්‍රියාව. ඒ ප්‍රතික්‍රියාව මොකක්ද? වාතය මගින් බැලුනේ මත කොහාටද? ඉහළට යොදන බලය. ඇත්තටම පුතේ මේ බැලුනේ යන්නේ කවුරු නිසාද? ප්‍රතික්‍රියාව නිසා. ප්‍රතික්‍රියාවක් ඇති වෙන්නේ කවුරු නිසාද? ක්‍රියාව නිසා. හරිද? ක්‍රියාවක් නැත්තම් ප්‍රතික්‍රියාවකුත් නැහැ. අපි බැලුම් බෝලේට වාතය පුරවලා අතාරින්නකෝ. එතකොට පුතේ බැලුම් බෝලේ අපිට ප්‍රත්‍යස්තයිනේ. ඒ ඇදෙනවනේ. ඇදිච්ච මේ බැලුම් බෝලේ මගින් එයා මොකද කරන්නේ? එයා තුළ තියෙන සිරවලා තියෙන වාතය මත බලයක් වෙනවා පහළට ඵලයන් කියන. තල්ලු කරන. එතන මොකද වෙන්නේ? අන්න ක්‍රියාවක් තියෙනවා. එතකොට අන්න ප්‍රතික්‍රියාව වලද උඩට. එතකොට මේ වෙන බුබුලයක්. එතකොට නිව්ටන්ගේ තුන්වෙනි නියමය තමයි බැලුම් බෝලේ යන්නේ තව කවුද එක්කනේ? රොකට් එක යන්නේ මේහා කතාවකින්ම තමයි. එහෙනම් තව අපි උදාහරණයක් ගමුකෝ. අර බෙඩි තියෙනකොට කතාව. හරිද? බෙඩි තියෙන කතාව ගමුකෝ. තුවක්කුවකින් ගන්න. තුවක්කුව ගන්නවද? ඕන තුවක්කුව. මොනවද තුවක්කුව? හරි. ඕන තුවක්කුව. මේ තමයි තුවක්කුව. මේ තුවක්කුව. මේ තමයි වෙඩි උණ්ඩය. මොකද්ද මේ? උණ්ඩය. දැන් මොකද වෙන්නේ? මෙන්න මේ තුවක්කුව මගින් හරිද? බලන්න. මෙන්න මේ තුවක්කුව මගින් මේ වෙඩි උණ්ඩේ මත ඉදිරියට බලයක් යොදනවා. ඒක තමයි ක්‍රියාව. එතකොට පුතේ මේ උණ්ඩය මගින් තුවක්කුව මත පිටුපසට බලයක් යොදන එක තමයි ප්‍රතික්‍රියාව. ඒ ක්‍රියාව කියන්නේ මොකද්ද? ක්‍රියාව කියන්නේ තුවක්කුව මගින් උණ්ඩය මත ඉදිරියට යොදන බලය. ඔන්න ක්‍රියාව. ප්‍රතික්‍රියාව මොකද්ද? ප්‍රතික්‍රියාව තමයි උණ්ඩය මගින් කවුරුද? තුවක්කුව මත පිටුපසට යොදන බලය. මේ දෙක සමානද? ඔව්. හැබැයි මට දෙයක් ගන්න. තුවක්කුවක මිඩ තියෙනකොට පුතේ ඒවා දැකලා නැති තුවක්කුව පිටපස්සට වංගු වෙනවා. ඒ වංගු වෙනවා කියන්නේ මොකක්ද? පහළට එනවයි කියන්නේ. පිටපස්සට එනවයි කියන්නේ. ඒක නේ ලොකු තුවක්කුව RPG වගේ තුවක්කුව වලින් බෙදනකොට උරේට තමයි සෙට් කරගන්න වෙන්නේ. ඒක ඔහොම ගැස්සිලා ආයේ. ලස්සන කතාවක නෙවෙයි. ක්‍රියාව එපන්නකෝ. ක්‍රියාව නිව්ටන් 20 නම් ප්‍රතික්‍රියාවත් පුතේ නිව්ටන් 20යි. හැබැයි තුවක්කුව පොඩ්ඩයි පිටිපස්සට එන්නේ. හැබැයි උණ්ඩේ ගොඩාක් ඉස්සරහට යනවා. ඇයි ඒ? මොකද හේතුව? ස්කන්ධයේ වෙනස. ඔය හිතන්නකෝ මෙන්න මේ තුවක්කුවේ ස්කන්ධය ගෑම් 80ක් ගන්න.
තුවක්කුවේ sorry. උණ්ඩේ ස්කන්ධ ග්‍රෑම් 80ක් ගන්න. තුවක්කුවේ ස්කන්ධය කීයද? සාමාන්‍යයෙන් කිලෝ 10ක් විතර ඇති. කිලෝග්‍රෑම් 10ක් විතර. ඔන්න ඕකින්දා මොකද්ද වෙන්නේ? තුවක්කුව පොඩ්ඩයි පිටිපස්සට යන්නේ. උණ්ඩේ ගොඩාක් ඉස්සරහට යන වේගය. හරි? වැඩදිලාවක්වත් මෙහෙම වුණා නම් පුතේ උණ්ඩේ ග්‍රෑම් කීයද? sorry තුවක්කුව ග්‍රෑම් කිලෝග්‍රෑම් 10යි. උණ්ඩයක් කිලෝග්‍රෑම් 10ක් වුණා නම් උණ්ඩේ කොච්චර ප්‍රමාණයක් ඉස්සරහට යනවද? ඒ හා සමාන ප්‍රමාණයක් පුතේ තුවක්කුවත් පිටිපස්සට යනවා. ඒකෙන්ද පුළුවන් තරම මොකද කරන්නේ? තුවක්කුවේ ස්කන්ධය වැඩි කරලා උණ්ඩේ ස්කන්ධය අඩු කරනවා. එහෙම නැති වුණොත් වෙන්නේ අර මම කිව්ව කතාව. හිතන්නකෝ මෙහෙම එකක්. හිතන්නකෝ පුතේ මෙන්න උනේ බොරු මොකක් හරි හිතන්නකෝ පොඩ්ඩක් මෙන්න බලවද බලන්නකෝ. උණ්ඩේ ස්කන්ධය කිලෝග්‍රෑම් 10යි. තුවක්කුවේ ස්කන්ධය ග්‍රෑම් 80යි. මොනවා වෙයිද? උණ්ඩේ පොඩි දුරක් යයි තුවක්කුවේ ගොඩාක් දුර. ඔන්න. එහෙනම් නිව්ටන්ගේ තුන්වන නියමය අපිට හදන්න පුළුවන්. තුවක්කුව බෙඩ තියෙනකොට තුවක්කුව පිටපස්සට වංගු වීම. ඒ වචන හොඳේ. ඒ වචන වලට විභාග ගන්න වංගු වීම. එතන ප්‍රතික්‍රියාව වෙන්නේ තුවක්කුව මගින් උණ්ඩය මත ඉදිරියට දෙන බලය. ප්‍රතික්‍රියාව වෙන්නේ උණ්ඩය මගින් තුවක්කුව මත පිටපස්සට දෙන බලය. ඕදි පුතේ විශාලත්වයෙන් සමානයි දිශාවේ ප්‍රතිවිරුද්ධයි. මම ලස්සන කතාවක් වාට කියන්න. මේ මම මෙතනින්ම කතාවක් වාට කියන්න. අපි ගමුකෝ මෙහෙම එකක්. මේ බලන්නකො දෙ. මෙන්න පෘථිවිය. earth. මේ වස්තුවක් තියෙනවා. මේ පෘථිවිය මගින් මේ වස්තු මත පහළට බලයක් යොදනවා. අපි F කියලා ගන්නවා. හරි F කියන්නේ මොකද්ද? F කියලා කියන්නේ පෘථිවිය මගින් උණ්ඩය මත පෘථිවිය මගින් මේ බෝලය මත කියන්නේ බෝලයනේ. බෝලය මත යොදන බලය. යොදන බලය තමයි F කියලා කියන්නේ. F1 කියලා අපි ගමු. පුතේ F2 කියන්නේ මොකක්ද? F2 කියන්නේ මොකක්ද? මෙතනින් ගන්නම් මම F2. හරිනේ? F2 කියලා කියන්නේ මොකක්ද? බෝලය මගින් පෘථිවිය මත යොදන බලය. පෘථිවිය මත යොදන බලය. ඔය දන්නවද? මේ බල දෙක පුතේ විශාලත්වයෙන් සමානයි. F1 සමානයි F2. මේ බෝලය පෘථිවිය මත යොදන බලයයි පෘථිවිය බෝල මත යොදන බලය සමානයි. විශාලත්වයෙන් සමානයි. හැබැයි පෘථිවිය බෝල ළඟට එන්නේ නැහැ. ඒ වෙනුවට බෝලය පෘථිවිය ළඟට එනවා. ඇයි ඒ? ස්කන්ධය ඊටමත් වැඩි පෘථිවියේ බෝල ස්කන්ධ තාමත් අඩු නිසා. මේ හුණු කෑල්ල ගන්නකො. හුණු කෑල්ල මෙහෙම තියෙද්දී මේ හුණු කෑල්ල මත පෘථිවිය බලයක් යොදනවා පෘථිවිය පැත්තට පහළට. හුණු කෑල්ලත් නිකන් ඉන්නේ නැහැ. හුණු කෑල්ලත් බලයක් යොදන පෘථිවිය මත එයාගේ පැත්තට. ඔය බල දෙක මොකද්ද වෙන්නේ විශාලත්වයේ සමානයි. එහෙනම් හුණු කෑල්ල පෘථිවිය මත යොදන බලයයි පෘථිවිය හුණු කෑල්ල මත යොදන බලය මොකද්ද වෙන්නේ? සමානයි. දිශාවෙන් මොකද්ද වෙන්නේ? ප්‍රතිවිරුද්ධයි. හැබැයි කවදාකවත් පෘථිවිය හුණු කෑල්ල ළඟට එන්නේ නැහැ. ඇයි ඒ? එයාගේ ස්කන්ධ කුඩා හින්දා. ඒ වෙනකොට මොකද්ද වෙන්නේ? හුණු කෑල්ල ගමන් කරනවා පෘථිවිය ළඟට. අපි මෙතනින් ඔහොම දවසක් ගත්ත චුට්ටක් මගේ වැඩිපුරත් එක වාඩි කිව්වේ මේ සංකල්පය සාමාන්‍ය කොට නැහැ නේද උඩ මතක් කරා. මම ඕනනම් මෙහිම උඩි ගානක් මෙතෙන් පැහැදිලි කරලා දෙන්නම් ඔයාට. ඔන්න. දැන් ඔන්නෝම තියෙනවා සුමට මේසයක්. හරිනේ? අපි ගමු සුමට මේසය. ඝර්ෂණ බලය බිඳුවයි. සුමට මේසය. සුමට නම් ඝර්ෂණ බලය බිඳුවයි. මෙතන තියෙන ස්කන්ධ දෙකක්. ඔන්න. අවු දුන්නක් තියෙනවා. ඉතින් මෙයාගේ ස්කන්ධය M කියලා ගන්න. මෙයාගේ ස්කන්ධය 4යි M කියලා ගන්න.
හරිනේ. 4යි කියලා ගන්න. ඒක මොකක්ද ගැටලුව බලන්න. අපි හිතමුකෝ මම මේ මැද ඉන්නේ දුන්නනේ දෙපැත්තේ ඉන්න ස්කන්ධ එකක්නේ. අතින් තෙරපනවා මේ. අතින් තෙරපන. අතින් තෙරපන අතාරිනවා. එතකොට දුන්න ගබඩාවේ මොන ශක්තියද? ප්‍රත්‍යසීව ශක්තිය. මතකනේ? ප්‍රත්‍යසීව ශක්තිය ගබඩාවේ ඉන්නේ. එහෙනම් මම මේ ඇතුළත තෙරපල ඇතෑරියම M ස්කන්ධේ මේ යනවා. හරිනේ? ඒ වගේම 4යි ස්කන්ධේ මේ යනවා. දෙපැත්තට වංග. වැඩිදී එන්නේ මේ සර්පිල දුන්න මගින් M ස්කන්ධේ මත යොදන බලයයි මේ සර්පිල දුන්න මගින් 4යි M ස්කන්ධ යොදන බලය සමානයි. බල සමානයි. හැබැයි මම ප්‍රශ්න කරන වැඩි දුරක් ගමන් කරන්නේ M ස්කන්ධයද 4යි M ස්කන්ධයද? M ස්කන්ධය. මේ බලය හිතන්නකෝ F1 කියලා ගන්න ඔයා. මෙයාව හිතන්න කිව්ව F1 කියලා. මුදේ මම කියනවා sorry F2 කියලා ගන්නකො. එහෙනම් මම කියනවා F2 බලය සමාන වෙනවා F1 බලයට. එහෙනම් F1 කියලා කියන්නේ සර්පිල දුන්න මගින් M ස්කන්ධය මත යොදන බලය. F2 කියන්නේ සර්පිල දුන්න මගින් 4යි M ස්කන්ධය මත යොදන බලය. ඔය බල දෙක විශාලත්වයෙන් සමානයි. හරි. ඒතර වාගේ දනකො මෙන්න මේ මෙයාගේ ස්කන්ධය අඩුයිනේ. එහෙනම් වැඩි දුරක් වැඩි වේගයෙන් යන්නේ කවුද? M ස්කන්ධය. අඩු දුරක් හිමින් යන්නේ කවුද? 4යි M ස්කන්ධය. හරිනේ. ඔන්න ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව දෙක නිව්ටන්ගේ තුන්වන නියමය පොඩ්ඩක් අපි පැහැදිලි කරා. මම හිතනවා වීඩියෝ එක සාර්ථක ඇති. ඔයා තේරුම් ගත්තා කියලා. ඉතින් වීඩියෝ එක බලන්න තව පාරක් නේ. කමෙන්ට් එකක් දාන්න. ඉතින් මට මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් ඒක හදා ගන්න පුළුවන්. ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් දාන්න මම ඒක රිප්ලයි කරන්නම්. ඒ වගේ සබ්ස්ක්‍රයිබ් කරන්න නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා යාළුවෝ බලන්න ෂෙයා කරන්න. අපි තවත් වීඩියෝ එකකදී මේක හමු වෙමු. එහෙනම් එතකන් ආයුබෝවන්.